ආයුබෝවන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර SR ක්‍රියේෂන් YouTube නාලිකාව සමග ඔබ වෙත ඉදිරිපත් කරන පොසොන් බැතිකී සරණයයි මේ. මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන මා සුමනේ ලියනාරච්චි. මම රුක්මලී කුලතිලක. රුක්මලී, මේ පොසොන් උත්සවය කියන්නේ ඉතාමත් වැදගත් දිනයක් ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ට නේද? ඒක කියන්න බැරි තරම් වටිනා දිනයක්. මහා රහතන් වහන්සේ පැමිණි දිනේ අපේ රටේ බෞද්ධයන්ට අමතක කරන්න බැරි ඉතාමත්ම සන්තෝෂ දවසක්. ඒ වගේම ඉතින් මුළු ආගම් භේදයක් නැතුව මුළු ලංකාවම සමරනවා. ඉතින් ඒක සෑහෙන මේ ආදර්ශමත්. මුළු ලෝකය පුරා සිටින අපේ බෞද්ධ බැතිමතුන් පොසොන් දිනය සමරන්නේ තාමත්ම ආසාවෙන් ඒකම ආදරෙන් ගෞරවයෙන් පින් කරනවා. විශේෂයෙන්ම ගායනයේ පොසොන් බැතිගී හිම කළ තමන්ගේ හැඟීම් ඉදිරිපත් කරනවා මේ සම්බන්ධව. ඉතින් අද අපිට මේ අවස්ථාව ලැබිලා තිබෙනවා පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේදී මේ ප්‍රසංගය ඉදිරිපත් කිරීමට. ප්‍රසංගය සඳහා අපිට අනුග්‍රහය ලබා දෙනවා කුරුණෑගල දිල්ෂාන් ෆර්නිචර් සමාගමේ අධිපති දෙල්ෂාන් අබේපාල මැතිතුමා. එතුමන්ට අපේ කාරුණික අනුග්‍රහය මේ අවස්ථාවේදී පුද කරන්න කැමැතියි. එතෙන්දී විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන අපිට ආවාද අනුශාසනා ලබා දෙන්නේ අතිපූජ්‍ය ඕමාරේ කශ්‍යප හිමියන්. ඒ හිමියන් මේ ස්ථානයට වැඩම කළා. පොසොන් දිනය කියන්නේ ඒ හිමියන්ට ඉතාමත් කාර්ය බහුල දිනයක්. ඉතින් එවන් කාර්ය බහුල දිනයක වුණත් මෙවන් ප්‍රසංගයට සහභාගී ඒ හිමියන් සහභාගී වීම මා හිතන අපේ භාග්‍යයක් කියලා. ඒ සමගම රුක්මලී, මේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුත් මේ ස්ථානයට සහභාගී වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහයාණන් අපේ ආරාධිත ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට. ඉතින් ඒකත් අපේ භාග්‍යයක්. ඉතින් එතුමන්ගෙත් අවවාද අනුශාසනා අපිට ලැබෙනවා. අපිට එක්තරා අවස්ථාවකදී හැකියාව ලැබුණා සිඩ්නි නුවරට එක්කන් ගිහිල්ලා නන්දා මාලිනී සමග සංගීත ප්‍රසංගයකුත් පවත්වන්න. ඉතින් මේ ළඟදිත් සිඩ්නි වලදී අපිට අවස්ථාවක් ලැබුණා එතුමන් සහභාගී වෙලා කතා කරන්න. ඉතින් එතුමන් සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට සේවාව අපි අගයනවා. තව තවත් කාලයක් එතුමන්ට මෙවන් අපි සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහභාගී උදව් කරමින් ලෝකේ පුරා ඉන්න සංගීත රසිකින්ට රසාස්වාදය ලබා දෙන්න අවස්ථාවක් ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒකම දාවර හිතවතුනි, ඔබ මේ ප්‍රසංගයට පැමිණලා තිබෙනවා. ඉතින් අපි සන්තෝෂයි ඔබේ සහභාගීත්වය. තවත් ස්වල්ප මොහොතකින් ඔබට හැකියාව ලැබෙනවා මේ ඔස්ට්‍රේ සංගීත ප්‍රසංගීය මොන ආකාරයේ සංගීත කණ්ඩායමක්ද කියලා දැනගන්න ඔබ විසින්ම ඔබට හැකියාව ලැබෙනවා. මේ කුඩා දරුවන්ගේ දක්ෂතාවයන් අපි බලාපොරොත්තු වෙනවා ඒ ළමයි මේවයින් ආධ්‍යාත්මික පෝෂණයක් ලබනවා කියලා. ඒ වගේම මේගොල්ලන්ගේ ඒ හැකියාවන් ඉදිරිපත් කරන්න. ඉතින් ඒක උපන් හැකියාවන් ඒවා ප්‍රගුණ කිරීම සඳහා විශේෂඥ සහාය ලැබුණාම ඒගොල්ලන්ව සෑහෙන්න ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මය සහ දැනීම හැකියාවන් ඔක්කොම ප්‍රගුණ කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ ඔක්කොම සියලු තොරතුරු සමග ඔබට හැකියාව ලැබෙනවා ඉදිරි කාලය තුළ මෙයත් එක්ක සම්බන්ධ වෙලා මෙවන් ප්‍රසංග පවත්වමින් ආධ්‍යාත්මික හැකියාවන් දියුණු කරමින් සිත සකස් කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා. ඉතින් හිතවතුනි, දැන් අපි මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ ඔබට සංගීත ප්‍රසංගය මේ අය පුහුණු කරමින් ඒ සමගම මේ කටයුතු සංවිධානය කරන්නේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමයි ලෙස්ලි විජේවික්‍රම මහතා. ඔහුගේ සේවය ඉතාමත්ම වැදගත් මේ ප්‍රදේශයට. ඉතින් එතුමන්ටත් අපේ ස්තුති මේ අවස්ථාවේදී පුද කරන්න කැමැතියි. ඉදිරි කාලය තුළ අපි ඔබ එකට එකතු වෙලා මෙවන් ප්‍රසංග තව දුරටත් ශ්‍රී ලංකාව පුරාම නිර්මාණය කරන්න
හැකියාව ලැබේවායි ළමා පරපුර වෙනුවෙන් හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අර ඉස්කෝලේ කලාවුලල වගේ ලෙස්ලි සර් පහන පත්තු කරන්න නැතුව ඉන්න බෑ. අද ලෙස්ලි සර් අනිවාර්යෙන් පහන පත්තු කරන්න ඕනේ. නේද රෝහණ සර්? කලාවුලල වලදී ලෙස්ලි සර් හැමදාම මේ ස්ටේජ් එකේ පසුපසින් ඉන්නේ. ඒ නිසා අද නම් සර්ට පොල් තෙල් පහන පත්තු කරන්නම සිද්ධ වෙනවා. විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වන ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ මැතිඳුන් මැතිණිය ඇතුළු සංගීත ක්ෂේත්‍රයේ තුල දැවැන්ත මෙහෙවරක් කරන සංගීතඥයන් ගීත රචකයන් පිළිබඳව මෙතෙන්දී සඳහන් වුණා. ඒ සෑම සිල් දෙනාගෙම අවසරයි. දෑබර දරුවන් ඇතුළු සම්භාවනීය අමුතනි. ගිය අවුරුද්දෙත් මම මේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුතා වශයෙන් සහභාගී වුණා. මම එදත් දැක්කා මේ වැඩසටහනේ තියෙන සෞන්දර්යාත්මක වටිනාකම. අදත් මට පේනවා ඉතාම වැදගත් සහභාගීත්වයක් ලබාගෙන මේ වැඩසටහන තුළින් සිත් සනසනගී කියන මෙයින් මේ සංවිධායක මණ්ඩලය කටයුතු කරගෙන යන මේ වැඩසටහන යම්කිසි සාර්ථකත්වයක් සමාරම්භයේදීම අපි දකිනවා. සිතක රඳනා කෝපගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග
ගලනානාගවිස උනුන් අසාලන අසිරි බලන්නට උනුන් අසාලන අසිරි බලන්නට යොමා තුනිත කුළුණීනේ වඩිනු මැන නිදුකානේ ගැටෙනා රාගසිත ලෙවන් මෙතින් පිසදා හරින්නට බියෙන් සැකින් නැගෙනා තාපගිනි දයාදියෙන් සනහා නිවන්නට දයාදියෙන් සනහා නිවන්නට කාදයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වඩිනු මැන නිදුකානනේ
දිවිය අර්ථවත් කළේ ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සන්තෝෂයක් නෑ හිතේ රත්තරන්දුවේ අපේ රත්තරන්දුවේ ඔබයි දිවිය අර්ථවත් කළේ ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සන්තෝෂයක් නෑ සිතේ සන්තෝෂයක් නෑ සිතේ සන්තෝෂයක් නෑ සිතේ ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සන්තෝෂයක් නෑ සිතේ ඉකිලිලාගියේ සමුගෙන අපේ කූඩුවෙන් ඔබත් කූඩුවක් තනන්නනේ ඉකිලිලා ගොසින් තනපු කූඩුවක් නරන් නැවත එන්න පියඹලා දුවේ නැවත එන්න පියඹලා දුවේ නැවත එන්න පියඹලා දුවේ ඉකිලිලා ගොසින් තනපු කූඩුවක් නරන් නැවත එන්න පියඹලා දුවේ අනික එන්න පියඹලා දුවේ ඇවිත් යන්න එන්න මේ දරුවෝ වෙනුවෙන් ඔබ ඇවිත් යන්න ආවට ජාති ජාති පිං ඔබතුමාට